බාප්පේ හොඳ වණ්ඩියක් නම් සෙට් වුණා. එච්චර දුර දුවලත් නැහැ. ඒ ගාන්නම් පාඩු නැහැ මගේ හිතේ. කෝ ගේනවා බලන්න. මෝටර රථයක් මිලදී ගැනීම සඳහා සෑහෙන කාලයක ඉඳන් මගේ හිතේ අදහසක් තිබ්බා. ඒත් අතේ තිබ්බ මුදලත් එක්ක බලද්දී මට හරියට වාහනයක් හම්බුනේ නැහැ. අහම්බෙන් වගේ පත්තරේ තියනවා දැක්කා ටිකක් අඩු ගානට වාහනයක්. ඒක නම් ඒ ගානට සෑහෙන්න වටිනවා කියලා මට හිතුණා. මොකද ඒ වෙනකොට වාහනේ දුවලා තිබ්බේ කිලෝමීටර් 5000කටත් වඩා අඩු ප්‍රමාණයක්. මේකේ විස්තරේ හැටියට නම් කොල්ලෝ වාහනේ නම් අවුලක් නෑ වගේ. ඒත් ඉතින් කන්ඩිෂන් එක කොහොමද දන්නේ නෑනේ. කොහෙද මේක? නුවර දුම්බර පැත්තේ නේද? ඔබට මේක ඕනද? අපි ගිහින් බලමුකෝ බාප්පේ. හා එන දවසක් දෙකක් ඉඳලා යමන්කෝ බලන්න. ඔබෙත් ඉතින් ආසාවනේ. බාප්පා කියන්නේ මගේ ජීවිතේ ලොකුම හයිය. අපේ ගෙදර හිටියේ මමයි අම්මයි බාප්පයි අත්තම්මයි. තාත්තා වෙනකොට හිටියේ පිටරට. ඉතින් අපේ පවුලේ ඔක්කොම දරදී ඇද්දේ බාප්පා. මල්ලි ඔය කොල්ලට දැම්ම වාහනයක් ඕනද? ආසාවනේ අක්කේ. කොල්ලා සෑහෙන කාලෙකින් නම් තමයි වාහනයක් ගන්න හොයන්නේ. හොඳ රස්සාවකුත් තියෙනවනේ ඉතින්. ඔය වයසට ඔහොම තමයි. තමන්ගම කියලා රෝද හතරක් ගන්න මොන කොල්ලද අකමැති? අනේ මන්ද මල්ලි. මොනව කරන්නද ඉතින්? පුතාටම හරියන බාප්පෙකුත් ඉන්නවනේ. තව දවස් දෙකකින් විතර දුම්බර පැත්තේ ගිහිල්ලා ඔය වාහනේ බලලා එන්නම්කෝ. දින දෙකකට පසුව මමත් බාප්පත් උදෑසනම පිටත්ව ගියේ උඩුදුම්බර නගරයට මායින්ව ගම්මානයක විකුණන්නට තියනවායයි කියූ එම මෝටර රථය බැලීම සඳහාය. ඈ බාප්පේ මේ ගානට මේක සුපිරි භාණ්ඩයක්නේ. ඒකනේ කොල්ලෝ මාත් හිතුවේ වාහනේ මෙච්චර හොඳ කන්ඩිෂන් එකක් ඇති කියලා. කිලෝමීටර් 5000ක්වත් දුවලා නැහැනේ. ඇයි මේ වාහනේ හදිස්සියෙම විකුණන්නේ? මේකයි. මේ ගෙදර ඉන්නේ අපි දෙන්න විතරයි. අපි දෙන්නත් තව මාසෙකින් විතර රට යනවා. කැනඩාවට. අපිට මේ වාහනේ දැන් වැඩක් නැහැ. ඒකයි. එතකොට මේ මහත්තයාගේද වාහනේ? මහත්තයාද කලින් පාවිච්චි කරේ? ඔව් මගේ නමට තමයි වාහනේ තියෙන්නේ. ඩොකියුමන්ට් ඔක්කොම ඔබතුමාට බලන්න පුළුවන්. අනේ බාප්පේ මේක ගම් බාප්පේ. සව සතියකින් විතර අපි යමු සල්ලිත් අරගෙන. සතියකින් එන්නේ මොකටද? අදම අරන් යමු. අදම සල්ලිත් අරන්ම තමයි කොල්ලෝ ආවේ. බාප්පා දෙයියෙක්නේ බාප්පේ. අප දෙදෙනා එදෙන යලි කොළඹේමට පිටත් වූයේ අලුත් කාර්යයක් රැගෙනයි. බසෙන් මෝටර රථේ බලන්නට ගිහිල්ලා කාර් එකම පැදගෙන එන්න වෙයි කියලා මම නම් හිතුවේ නෑ. කාර් එක අරන් ආවේ බාප්පා. මට තාම කාර් පදින්න ඒ හැටි අතහුරු නැති හින්දා. මාරු බාප්පලා පුතාලා තමයි ඉන්නේ. නිකමටවත් කිව්වේ නෑ වාහනේ අරන් ආව නේද? ආයි මොනවද අහන්නේ අම්මෝ? බාප්පා මොන්නු මිටියක් අරන් ගියා. දුන්නා, ගත්තා, ආවා. වාහනේ කොහොමද මල්ලි? පේන්න තරම් නම් ප්‍රශ්නයක් නෑ. පුතේ මේක එලයින්මන්ට් එකේ මොකක් හරි අවුලක් තියෙනවා වගේ. පොඩ්ඩක් වාහනේ පැත්තකට අදිනවා. මට අරන් එනකොට තමයි තේරුනේ. කෝකටත් අපි සර්විස් සෙන්ටර් එකට දාලා හෙට දිහාට වාහනේ බලාගමු. ඒක හොඳයි බාප්පේ. අම්මෝ උයලා තියෙන දේ ගන්නව වක්කේ. පට්ට බඩගිනි. පසුදා උදෑසනම වේලාවක් වෙන් කරගෙන සර්විස් සෙන්ටර් එකට වාහනේ අරන් ගියා. කොයි කොල්ලා තාම නැහනේ. හවස 6ටත් ළඟයිද? ඔය සර්විස් සෙන්ටර් වල අපේ වාහනේ විතරක් නෙමෙයිනේ තියෙන්නේ අක්කේ. එමට වැඩ තියෙනවා. අන්න කරනවා නම් බිස්නස්. තව ටිකකින් කොල්ලෙයි. ආර කියනකොටම වංගුව ගත්තේ වාහනේ. මට පේන්නේ කොල්ල තව යාළුවෙකුත් එක්ක වගේ එන්නේ. ඔය එන යාළුවටත් එක්කම තේ ටිකක් හදන්නකෝ අක්කේ. කිව් බාප්පා ගසෝද ගන්න බාත් รู ම් එකට ගියා. මොකද කොල්ල කිව්වේ සර්විස් සෙන්ටර් එකේ? වාහනේ නම් කිසි අවුලක් නැහැ. එලයින්මන්ට් වලත් ප්‍රශ්නයක් නැහැ. මං හිතන්නේ මේ වාහනේ ඉතින් අපිට හුරු නැහැනේ. ඒ හින්දා ඔය පැත්තකට අදින ගතියක් දැනෙන්නේ නැති.
වාහනේ සුපිරිම සුපිරි. ආයි කියන්න දෙයක් නැහැ. කාටද මේ තේ තුනක් හැදුවේ? අය මේ බාප්පා කිව්වේ මේ යාළුවෙක් ආවා කියලා. මොන යාළුවෙක්ද? ඇයි බං දැන් අර ඉස්සරහා සීට් එකේ හිටි මං දැක්කනේ වාහනේ ගේට්ටුවෙන් ඇතුළට ගන්නකොට. බාප්පට අද මොකක් හරි වෙලා වගේ. මොකද බාප්පේ? අද පොඩ්ඩක් වැඩියෙන් අනුමත වුණාද? ඔබට විකාරද බං? මං හොඳ ආකාරවම දැක්කනේ. ඉස්සරහා සීට් එකේ තව එකෙක් හිටියා. අනේ බාප්පේ මේ විකාර කතා කරන්න එපා. මං වාහනේ තනියම අරන් ආවා. කොල්ලා මොකටද මට බොරු කියන්නේ? මෝ කෙල්ලෙක්වත් දාගෙන ආවද? අනේ පුතේ ඉක්මනට එන්න. මල්ලි ඉක්මනට එන්නකෝ. ඉක්මනින් එන්න. මා නිදා ගන්න කියලා ඇඳට ගියා විතරයි. ඇඳෙන් පැනගත් මා අම්මා කෑ ගහනවා ඇහුනේ පැත්තට දුවගෙන ගියා. බාප්පත් ඒත් එක්කම ආවා. මොකද අකේ කලබලේ? අර බලන්නකෝ වාහනේ හෙඩ්ලයිට් එකක් පත් වෙනවා. හැබැයි නේන්න. උඹ ලයිට් ඔෆ් කරේ නැද්ද? මම ලයිට් ඔෆ් කරලා ආවේ. ඒත් එක ලයිට් එකක් පත් වෙන්න කොහොමද බාප්පි? පත් වෙනවා නම් දෙකම පත් වෙන්න බෑ. ඒකනේ බා. වාහනේ මොකක් හරි අවුලක් තියනවා වගේ. බාප්පත් එක්ක වාහනේ ළඟට ගියේ මම ලයිට් එක ඔෆ් කරා. මට පේන්නේ මේකේ මොකක් හරි ඉලෙක්ට්‍රික් වල ගැටලුවක් තියෙනවා. හෙට ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් ගෙන්නලා හරි බලමු. දැන් ඔබ කිව්වා නේද අද ඔය සර්විස් සෙන්ටර් එකේ එක මුකුත් ගැටලුවක් නැහැ කිව්වා කියලා. ඌ මේක බැලුවේ නැද්ද හරියට? බැලුවා ඉතින්. උන් ළඟ ඉලෙක්ට්‍රීෂියන්ලා නැහැ. ස්කෑන් එක කරා එන්ජින් එකේ. වීල් ඇලයින්මන්ට් බැලුවා. ඔය මූලික ටික තමයි බැලුවේ. ඒකත් එහෙමද? ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් ගෙන්නලා බලන්නකෝ එහෙනම්. මේ විදිහට ලයිට් පත් වෙන්න බෑනේ බා. බැටරියත් සවුත් වෙලා යයි. සියල්ල සංසුන් වූ පසු යලිත් මා නිදන්නට ගියේය. බාප්පාත් කාමරයට වැදී දොර වසා ගන්නා හඬ මට ඇසුණේය. නමුත් අප කාටත් හොර රහසේම යලිත් වරක් වාහනේ ඉදිරිපස ප්‍රධාන ලාම්පුව දැල්වී නිවී ගිය බව අප කාටවත් දකින්න ලැබුණේ නැහැ. පසුවදා උදෑසන විදුලි කාර්මිකයෙකු බාප්පගේ කැඳවීම අනුව නිවසට පැමිණියා. මේ වාහනේ නම් ඊම් ප්‍රශ්නයක් නෑ මහත්තයා. අනික මගේ මේ අවුරුදු 20ක සර්විස් එකට මං අහලා නෑ කාර් එකක එක ලයිට් එකක් විතරක් පත් වෙනවා කියලා. මේක එලවනකොට නම් එහෙම ලෙඩක් තියෙනවා කියලා තේරෙන්නේ නෑ බා. බාප්පේ ඔන්න ඔතනින් පොඩ්ඩක් නවත්තන්නකෝ. අර මගේ යාළුවෙක් ඉන්නවා මං පොඩ්ඩක් කතා කරලා එන්න. ඉක්මනට වරෙන් පළපදියම් වෙන්න නැතුව. බාප්පා ඉදිරිපස අසුනේ සිටියේය. කාරයෙන් බැසගත් මා යාළුවා වෙත ඉක්මන් ගමනින් ගියේ වචන කිහිපයක් කතා කර නැවත මෝටර රථයට පැමිණීමේ අදහස ඇතුවයි. කොල්ලෝ ඔබ ඉක්මනට ආවද? දොර වැසුණු හඬට ප්‍රතිචාර දැක්වූ බාප්පා ඉදිරිපස කණ්ණාඩියේ පිටිපස බැලීමට උත්සුක නොවිය. මෝටර රථය පණ ගන්වාගෙන ඉදිරියට ගමන් කරන්නට විය. මොකද කොල්ලෝ නිකන් ගල් ගෙල්ල වගේ ඉන්නේ. කිව් බාප්පා පිටිපස හැරී බැලුවේ ටික දුරක් ගිහිල්ලා. කොහොමේ කොල්ලා? දැන් මට ඇහුණානේ කාර් එකේ දොරත් වහනවා. බාප්පා එසේ කියන විටම සයිඩ් කණ්ණාඩියෙන් මම කාර් එක පැත්තට දුවගෙන යනවා බාප්පා දැක්කා. බාප්පා මාරාතල්ල දෙන්නේ මා වතන දාලා බං ඔබ කාර් එක නැංගන්නේ. බාප්පා නම් අනේ මන්දා. ඊ අර මාත් එක්ක කවුද කාර් එකේ ආවා කිව්වා. දැන් මේ මාව පාරේ දාලා ආවා. අනේ මන්ද බාප්පේ. හරි යයි ගෙදර යන්කෝ. දවස පුරාම දැනුණු අධික විඩාව නිසා මා රාත්‍රියේ තද නිින්දකට වැටී තිබුණා. මධ්‍යම රාත්‍රියේ පසුවී විනාඩි කිහිපයකට පසුව මා ඇහැරුණේ කිසිවෙකු තදින් මාගේ උරහිසින් සොලවන සංවේදනයක් දැනීමෙන් පසුවයි. සද්ද කරන්න නැතුව නැගිටපන් කොල්ලෝ. උඹට දෙයක් පෙන්වන්න තියෙනවා. මොකද බාප්පේ මේ මහරය සද්ද කරන්න එපා යකෝ. අම්මට ඇහැරේ. එනෝ කියන්න සද්ද කරන්න නැතුව. කිව් බාප්පා පසුපස නිදිමත මදක් තුරල් කරගත් මා ගමන් කරන්නට විය. සාලයට ගිය බාප්පා එක් ජනේලයක ජල් රෙද්ද සිමින් මෑත් කර මාහටද එයින් මිදුල දෙස බලන්නට සංඥා කළේය. මා දුටුවේ ඇස් දෙක අදහා ගන්නට තරම්වත් නොයූ මායාවකි. මෝටර රථය ඉබේම පණ ගැන්වී තිබුණා. ඉදිරිපස ලාම්පු දල්වාගෙන එය ශබ්දයක් නොනගාම
මිදුල පුරා රවුමට ගමන් කරමින් තිබුණා. මේ මොකද්ද බා අපි මේ වෙන්නේ? අනේ මන්ද කොල්ලෝ මේ වාහනේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මේක ගත්තේ උන් අපිට ඒක හංගලා තමයි මේ වාහනේ අපිට දීලා තියෙන්නේ. නැත්නම් ඉතින් වාහනයකට මෙහෙම හැසිරෙන්න පුළුවන්ද? ඒකනේ බාප්පේ. අපි එළියට ගිහින් බලමුද? පිස්සු කරන්න එපා බං. මේ මහරය අවක බලන්න එළියට බහින්න බෑ. අපි දන්නවද මොකද්ද ප්‍රශ්නේ කියලා? ඔන්න ඔය විදිහටම තියෙන්න ඇරලා අපි හෙට උදේම උඩුදුම්බරයක් ගිහිල්ලා මේකේ අගමුල මොකද්ද කියලා හොයාගමු.